ධර්ම සංගායනාව වර්තමාන ශ්‍රී ලංකාවෙහි දැනට පවතින ශාසනික අර්බුදය වෙනුවෙන් විසඳුමක් විදියට ධර්ම සංගායනාවක අවශ්‍යතාවය ඉස්මතු වෙලා තියෙන වග සියලුම භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ඒ පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේලාගේ අවධානය මේ වන විට යොමු වෙලා තියෙන්න ඕනි. භික්ෂුන් වහන්සේලාගේ අවධානය යොමු වෙලා නැත්නම් අවධානය යොමු කරවා ගැනීම පිණිස තමයි මේ අපි දියසෙන් බලය සංවිධානයේ විදියට සංවිධානාත්මකව වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යන්නේ. හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම අපේ මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා හැම කෙනෙක්ම දන්නවා අතීතයේ කොයි විදිහටද මේක පැවැත්ුනේ. ඉතින් නොදන්න භික්ෂුන් වහන්සේලා දැනගන්නම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේක ධර්ම සංගායනාව කියන ඇහෙනවත් එක්කම ඕන කෙනෙකුට කල්පනාවට නිකන් අර පිරිත් සූත්‍ර සජ්ජායනාවක් වගේ කියන එකක් වෙන්න පුළුවන්. ඒ තරමටම දැන් සමහර භික්ෂුන් වහන්සේලාගෙන් අහනකොට ඇත්තරම ඒ වගේ උත්තර තමයි දෙන්නේ. ඒ තරමටම භික්ෂුන් වහන්සේලා විදියට කොයි වගේ තැනකද ඉන්න ඕන සිටින්නේ කොයි තැනකද කියන එක දැවන්ත අරුබුදයකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තරම පැවිදි වෙන්නේ මොන හේතුවටද? අනේ මේ හේතුව මත තමයි මේ කාරණාව වටහා ගැනීම සම්බන්ධයෙන් ඒ ගැටලුවට සැබෑ පිළිතුරක් එන්න ඕන. ඇත්තරම මෙතනදී සිදු වෙන්න නියමිතව තියෙන්නේ සීලොම් භික්ෂුන් වහන්සේලා ඒක රාශි වෙලා එක භික්ෂු සම්මුතියකට එන්න ඕන. සැබෑවටම මේ අරුබුදයක් තියෙනවාද නැද්ද? කවුරු හරි භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව එහෙම අරුබුදයක් නැහැ කියනවා නම් ඒ සීලොම් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා අරුබුදයක් නැහැ කියන භික්ෂුන් වහන්සේ එක්කෝ ශාසනයෙන් නිරපාහරින්නම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අරුබුදයක් තියෙනවා කියන තැනට වටහලා දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් වර්තමානයේ මේක කොයි විදිහේ සැකැස්මකටද මේක කරන්නේ කියන එක පළවෙනි පියවර තමයි භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු සම්මුතියක් හදා ගන්නවා. ඊට පස්සේ ඉන් අනතුරුව අපි නායක හාමුදුරුවෝ ත්‍රිනිකායික මහා සංඝරත්නයට හරහා රජය දැනුවත් කිරීමක් ඔස්සේ රජයෙන් තමයි රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මේ කටයුත්තට විශේෂයෙන්ම අනුග්‍රහය දක්වන්න තියෙන්නේ. ඒ වගේම ස්ථානයකට යම්කිසි සුදුසු ලංකාවේ යම්කිසි සුදුසු ස්ථානයක් සාමාන්‍යයෙන් ඉතින් බොහෝ දුරට 60000ක් වගේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවේ දැනට ඉන්නවා කියන එක තමයි දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් විදේශීය වශයෙන්ොත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට අපිට සිද්ධ වෙන්නේ එහෙමනම් ලංකාවේ යම්කිසි එක්තරා ස්ථානයක යම්කිසි භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒක රාශි වෙලා මේ සාකච්ඡාව ආරම්භ කරනවා සමස්ත ලෝකයාටම කියන්නේ තාක්ෂණය ඔස්සේ ලෝකයාම සම්බන්ධ කරගෙන. දැන් තියෙන තාක්ෂණයෙන් කොයියම්ම හෝ එක්කෝ Zoom තාක්ෂණය වෙන්න පුළුවන්, WhatsApp තාක්ෂණය වෙන්න පුළුවන්, කොයියම්ම හෝ විදිහක දැන් සාමාන්‍යයෙන් රූපවාහිනී සංස්ථාවක ඒ ස්වභාවයටම පුළු සමස්ත භික්ෂුන් වහන්සේලා පිරිසම සහභාගී කරවාගෙන තමයි මේ සාකච්ඡාව කරගෙන යන්න වෙන්නේ. ඉතින් දැනට වර්තමානයේ අපි යම්කිසි භික්ෂුන් වහන්සේලා පිරිසක් මේකට පුරෝගාමී වෙලා තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා පිරිස එකට එකතු කරගෙන අපි මේ වන විට ආරම්භ කරලා තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ හැලියගොඩ මැතිවරණ කොට්ටාසේ මිටිපොළ කියන ගම්මානයේ අපි දැන් ආරම්භ කරන්න සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අන්න ඒ තැන මූලික කරගෙන තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ කටයුතු කරගෙන යන්න. ඉතින් මේ දක්වාම වසර 20ක් වගේ කාලයක් පුරාවටම නොඑක් ස්ථානවල මේ කටයුතු කරගෙන යන්න ගියත් ඒක කරගෙන යන්න තරම් පසුබිමක් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ පැහැදිලි එකඟත්වයක් එකමුතු වීමක් තිබුණේ නැහැ. ඉතින් දැන් ඉදිරි කාලයේදී අපි භික්ෂුන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිට පහසුකම් දෙන්න පුළුවන් ප්‍රමාණයට භික්ෂුන් වහන්සේලා පිරිසක් අපි මේ ස්ථානට ඒක රාශී කරගන්නවා. ඉතින් අපේ අවසාන ඉලක්කය මොකක්ද? ලංකාවේ පවතින ශාසනික අරුබුදයට මේ හරහා විසඳුමක් සොයන එක. ඉතින් ව්‍යාපෘති වාර්තාවක් හරහා අපි දැනට රජයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී
වාර්ෂික වශයෙන් යම් පසු විපරමකට ලක් කළා අපි බලාපොරොත්තු වෙනවා නැවත නැවත ව්‍යාපෘති වාර්තා සංශෝධනයකට ලක් කරද්දී භික්ෂුන් වහන්සේලාගේ අදහස් උදහස් විශේෂයෙන්ම අපි සැලකිල්ලට අරගෙන තමයි ව්‍යාපෘති වාර්තාවේ අඩුපාඩු අපි හදන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කොටස් දෙකක් මේකේ තියෙන අධ්‍යාපන වැඩසටහන සහ අධ්‍යාත්මික වැඩසටහන කියලා. අධ්‍යාපන වැඩසටහනෙන් තමයි අපි මේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමස්ත දිවයින පුරාවටම ස්වයං අධ්‍යයන මනෝවිද්‍යාත්මක අධ්‍යාපන වැඩසටහන කියලා වැඩසටහනක් හරහා තමයි මේකේ ප්‍රවේශය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා සීලොම් භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳ මුලින්ම දැනුවත් කිරීමක් අපි කරගෙන යනවා. හොඳයි එහෙමනම් මේ සඳහා සීලොම් භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාද අපි බලාපොරොත්තු වෙනවා.